හයි මගේ යාළුවනේ ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මම ඇවිල්ලා ඉන්නවා ඔයාලව බලන්න. ඔයාලට මාව අමතක නෑ නේද? මට නම් ඔයාලව හොඳට මතකයි. ඒ නිසාමයි කොහොම හරි ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන ආවේ මට පුළුවන් විදිහට. ඉතින් උදේ පාන්දරම අපි මේ සීතල නත්තල් දවසේ ගිය අවුරුද්දේ අපි දෙන්න ඇවිල්ලා ඉන්න ලස්සන තැනකට යන්න. ඉතින් අපි දෙන්න හැමදාම සුපුරුදු විදිහට අද යන්නේ ට්‍රේන් එකේ. ඉතින් ට්‍රේන් එක උදේ පාන්දරින්ම හරිම වෙලාවට ආවා. හරිනම් 6:08ට යන්න ඕන. එහෙම අපි දෙන්න කතා වුණාට හරිම වෙලාවට ට්‍රේන් එක එතනට ආවා. අන්න එනවා. ඉතින් අපි ඒ ට්‍රේන් එකේ නැගලා ඒ තැනට ගියා. ඉතින් යන අතරමඟදී වීඩියෝස් ගොඩක් ගත්තේ නෑ. හැමදාම ඉතින් එකම වීඩියෝස් ටිකනේ ඔයාලට පෙන්නන්න වෙන්නේ. ඉතින් එතනට ආවා. දැන් ඉතින් අපි දැන් යන්න හදන්නේ කේබල් කාර් එකේ තමයි. මෙතන ඉඳලා යොමිරිලෑන්ඩ් එකට කේබල් කාර් වලිනුත් යන්න පුළුවන්. පුංචි ගෙවීමක් කරලා තමයි ඒක යන්න තියෙන්නේ. ජපානයට ආවට පස්සේ මම මේ කේබල් කාර් එක යන දෙවෙනි වතාව. කලින් වතාවෙත් කේබල් කාර් එක ගියපු වීඩියෝස් තියෙනවා. මම එඩිට් කරලා ඉක්මනටම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් අපේ වාරේ එනකන් මේ කේබල් කාර් එක යන අපි දෙන්න හිටගෙන ඉඳලා ඔන්න එකකට නැග්ගා. ඒ කියන්නේ ඉතින් ඒ තරම්ම සෙනග. එතනම චුට්ටක් බය හිතුණා. කලින් කේබල් කාර් එකේදී යනකොට දකින්න පරිසරය නෙමෙයි මේ කේබල් කාර් එකේ යද්දී දැක්කේ. ඉතින් ඒකත් වෙනම අත්දැකීමක් වුණා. ඉතින් චුට්ටක් විතර බය හිතුණා. ඇත්තටම පරිසරය හරිම ලස්සනයි. මේකෙන් යද්දී කේබල් කාර් එකකින් යද්දී උඩින් දකින්නකොට පුදුම ලස්සනයි. හරිම ආසයි. ඉතින් කොච්චර බය හිතුණත් මේකේ ආයි පාරක් යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. ඉතින් දැන් නම් ඉතින් චුට්ටක් ඉස්සරහට යනකොට අපි ආපු ඒ යොමිරිලෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම පේනවා. ඔන්න ඉතින් හුරු පුරුදු දර්ශනයකුත් අපි දැක්කා. ඔන්න ඉතින් ඉස්සරහට ඔහොම යද්දි දැන් මට මේ වීඩියෝ එක බලද්දි තමයි හිතුනේ මේ රෝලර් කෝස්ටර් එක යන්න තියෙන පාරේ අනේ දෙයනේ මම රෝලර් කෝස්ටරේ ගියා නේද කියලා. අත්‍තරම මම රෝලර් කෝස්ටරේ ගියා. මම බය වෙලා හිටියේ. ගොඩක්ම බය වෙලා හිටියේ කොහොමද මම මේක යන්නේ කියලා. මම කලින් කිව්ව විදිහට අපේ බෝලා ගියපු 4 වෙනි වතාවලු ඉතින් ඒ වුණාට මේ මට ඒක යද්දි කිසිම වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න හම්බුනේ නෑ. එකක් ඒවා කිසිම දෙයක් ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් හරිම ආස හිතන දෙයක්. ආසයි බයයි රෝලර් කෝස්ටරේ යන්න නම්. ඉතුරු ගොඩක් ඒවා ගියා. අපි දෙන්න මේ උදේම තමයි එතනට ගියේ. මොකද අපි දෙන්නට ඕනි වුණා උදේ ඉඳන් මේකේ තියෙන සෙල්ලම් කොයි වගේද ඒ එක දේවල් කරලා ඊට පස්සේ ලයිට් බලන්න. අපි දෙන්න මේකට ගියපු ලොකුම හේතුව තමයි මේ යොමිරිලෑන්ඩ් එකේ හැම ක්‍රිස්මස් එකටම ගොඩක් ලයිට්ස් දානවලු. මම දන්නේ ක්‍රිස්මස් එකට විතර දෙක දාන්නේ කියලා. ක්‍රිස්මස් වලට නම් දානවලු. ඉතින් අපි දැන් හිතුවා රෑ වෙනකම් ඉඳලා ඒ දාන ලයිට්ස් ටිකත් බලලම එනවා කියලා. ඇත්තටම එදා අපි ගෙදර ආවේ නෑ. එදා එහෙ නැවතිලා ඊට පස්සේ දවසක තමයි ගෙදර ආවේ. අන්න ඉතින් අපි දැන් යොමිරිලෑන්ඩ් එකට ඇතුල් වෙන්න තමයි හදන්නේ. ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන ටිකට්ස් දෙකක් අරගෙන අපි දෙන්න දැන් මේ හිමින් ඇතුළට යනවා. මේ අතේ තියෙන බෑග්ස් මුකුත් අරගෙන අපිට මේ සෙල්ලම් වලට යන්න බැරි හින්දා අපි දෙන්න ඇතුල් වෙද්දිම පුංචි ලොකර් එකක් අරගෙන අපි දෙන්නගේ බෑග් දෙක ඒ ලොකර් එකට දැම්මා. ඊට පස්සේ ඉතින් එක එක සෙල්ලම් වලට ගියලා අපි
අපි දෙන්න ඉතින් ගොඩාක් දේවල් එන්ජොයි කරා. ඉතින් ඒ නිසා ගොඩක් වීඩියෝ ෆොටෝ ඒවත් මේවා ගන්න හම්බුනේ නැහැ. මෙතෙන්ද නම් මේ වීඩියෝ එකක් ගන්න හැදුවේ යාගේ පුංචි වැඩකට. ඒක මං ඉස්සරහදී ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඔන්න ඉතින් මෙතෙන්ටත් යොමිලෑන්ඩ් එක හරිම ලස්සනට පේනවා. මේ රවුමට යන මොකක්ද ඒකට කියන්නේ මැඩි ගෝ රවුන්ඩ් එකක්. අන්න අතන චූටි එකක් තියෙනවා. ඒක අපිට යන්න බෑ නේද හලෝ? මැඩි ගෝ රවුන්ඩ් එකේ ඉඳගෙන එහෙම වක්සක් තියනවා කියලා අපි දෙන්න හිතුවට ඕන් අපි දෙන්න ඒකටත් නැග. පුංචි ළමයි වගේ ඉතින් ඒ සෙල්ලමක් කරලා අපි ඉතින් ඉතුරු ගොඩාක් සෙල්ලම් වලට ගියා. දැන් ඉතින් මේ හිටගෙන ඉන්නේ කාර් එකක් පදින්න. මේ කාර් එක මේ හයිවේ යන්නත් පුළුවන්, නෝමල් පාරේ යන්නත් පුළුවන්. ඔන්න ඉතින් කාර් එකෙත් ගිහලා ඊට පස්සේ අපි චුට්ටක් ඉස්සරහට එද්දී මේ මැජික් අයියා මැජික් වෙනවා. මේ මැජික්ද සර්කස්ද? අනේ මන්ද. සර්කස් මං හිතන්නේ. ওই වගේ වැඩ කිරි ටිකක් වෙන්න. අපි ඒකත් බලලා ඉතින් ඉස්සරහට ගියා. මෙතනට ආපු වෙලේ ඉඳන්ම මට ලොකු උමනාවක් තිබුණා මේ ඈතින් පේන අස්සෙක්ගේ පිටේ යන්න. මේ උඩින් පයින් එක ඈත ඉඳන් අපි දෙන දැකපු වෙලේ ඉඳන්ම අපේ බොරට හරිම උමනාවක් තිබුණා මේකේ උඩ ඉඳන් පල්ලෙහාට පයින්න. ඉතින් ටිකක් ඈතින් මේක තිබුණේ. ඉතින් අපි දෙන්න ඉමිටින් මීට උඩට ඇවිල්ලා කොහොම හරි මේකේ මෙයාට පයින්න ඕනිම කිව්ව නිසා ඔන්න පැන්නා. හැබැයි ඉතින් මේකට යන්න මටත් කතා කරා. ඒ කියන්නේ මටත් වෙනම පයින්න කතා කරා. අම්මෝ මට නම් බෑ. මට හිතන්නවත් බෑ. මං හිතන්නේ මං දන්න විදිහට මේක අඩි 70 ගානක් හරි 80කට කිට්ටු වෙන්න ගානක් උසයිලු. ඉතින් කොහොම හරි අපේ මාන් ඒකනුත් පැන්න. ඔන්න ඉතින් එයාගේ ඒ ලේඩෙත් සනීපයි. ඊට පස්සේ ඔන්න ඉතින් මේ බකට් එකක් අරන් යන රාජාලියෙක් හරි වකරි කුරුල්ලෙක් වගේ තිබුණ එකක ඒකෙන් නැගලා ඔන්න උඩට අපි දෙන්න ගියා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආවේ මේ ඔයගලන්ට මතක ඇති වීඩියෝ එකේ මුලදී මෙන්න මේ රවුමේ මැඩිගෝ රවුන්ඩ් එකේ අපි දෙන්න එකපාරක් ගියා උදේ වරුවේදී. එතකොට නම් සෙනග හිටියේ නැහැ. ඉතින් ලස්සන බලන්න ඕන හින්දා ඇත්තටම යොමියර්ලෑන්ඩ් එකේ ලස්සන පේන්නේ ගොඩාක්ම උඩට හින්දා මේ ලයිට් එක බලන්නම අපි දෙන්න උඩට ගියා. ඇත්තටම හවස 5 මාරේ ඉඳන් රෑ 8 මාර වගේ වෙනකම්ම හිටගෙන ඉඳලා තමයි මේකට නැග්ගේ. අරකට ලයිට් දාලා නැහැ. මේ මුල් ටිකට විතර. කොරක් ලයිට් වල ඒ වුණාට ඉතින් එහෙම පොලි මේ හිටිය අපරාධ කියලා චුට්ටක්වත් හිතුනේ නෑ. මොකද උඩට ගියාම පුදුම ලස්සනක් තිබුණේ. ඉතින් ඒ ලස්සනනොත් ඔයාලට බලන්න පුළුවන් තරමේ වීඩියෝ ටිකක් අරගෙන එන්න තමයි අපි දෙන්න හැම වෙලේම try කරේ. ඉස්සරහට යනකොට මෙන්න මේ ලයිට් මේ දාලා තියෙන මේ ආචක වගේ එක තිබුණා. මම ඒක බලන්න තමයි ගොඩක්ම ආසාවෙන් හිටියේ. මොකද අපේ බෝලා එකේ ෆොටෝස් අරගෙන තිබුණා කලින් වතාවේදීත්. ඉතින් ඒකෙත් ගිහිල්ලා ෆොටෝ අරගෙන ඔන්න බලන්න අර ඈතින් පේන්නේ අපි ඒ ගියපු රවුම. ඕකේ තමයි අපි ගියේ චුට්ට තමයි ඔක යන්නේ. ඇත්තටම විනාඩි 10කට කිට්ටු වෙන්න ආසන්න කාලයක් ඒක රවුමට යනවා. චුට්ටක් ඉස්සරහටදී මෙන්න මේ රොබෝ හිටියා. මෙයා ඇත්තටම අපි දෙන මෙතෙන්ටදී හිටගෙනයි හිටියේ. ඉතින් අපි දෙන මේ කැමරා එක අල්ලගෙන හිටියේ දැන් මෙයා හිටගනි කියලා. ඒ වුණාට හිටගත්තේ නෑ එයා. යන්න නරකයි. ඉතින් එහෙම හිටගෙන ඉන්නකොට අපි දැක්කා උඩින් තව මොකක් හරි සෙල්ලමක් තියනවා කියලා.
ඒක වාහන සෙල්ලමක් කියලා. මොකද මේක වාහන ෆැක්ටරි එකක්. වාහන ෆැක්ටරි එකේ ඇතුලේ තියෙන සෙල්ලම්. ඉතින් අපි දෙන්න හිතුවා එතනට ගිහිල්ලා මේ වාහනේ මොකද්ද මේ සෙල්ලම කියලා බලනවා කියලා. දැන් ඉතින් එතනට ආවා. ආවට පස්සේ අපි දැක්කා එතන දැන් අපි යන්න තියෙන ඒ කාර් එකක ඒ කාර් එකේ කොටස් ඒගොල්ලෝ ගලවලා පැත්තකින් තමයි තියෙන්නේ. මොකද මේක ෆැක්ටරි එකක්නේ. එතකොට ඒකේ යන දෙන්නා හතර දෙනා උපරිම 4 දෙනයි ඒ පැත්තෙන් යන වෙන එකක්. හරිද? දැන් මං කියන මෙන්න මේක ගැන. ඉතින් ඒක යන 4 දෙනා මේකේ කොටස් ටික ඉක්මනට කාලයක් තියෙනවා විනාඩියක් කොහෙද? විනාඩියක් ඇතුළත මේව හයි කරගෙන ඔය තියෙන්නේ ඔය විදිහට ක්‍රැක් වල තියෙනවා කොටස්. අපි ඒ කාර් එකට ගැලපෙන කොටස් ටික හයි කරගන්න ඕන. ඒක හයි කරගෙන ඒගොල්ලොන් දෙනවා අපිට VR box එකක්. ඒ VR box එකෙන් තමයි සම්පූර්ණ අපි යන ගමන් මඟ පේන්නේ. එතකොට ඒක වෙනම එකක්. අපිට තෝරන්න තියෙනවා මොකේ අතටද යන්නේ කියලා. අපි දෙන්න තෝරගත්තේ nature. මං හිතන්නේ ගොඩක් දියාලි හැමක් තිබුණා අපි දෙන්න ගියපු එකේ. ඉතින් ඒ විදිහට ඒක තෝරගෙන ඒ කාර් එකේ තරමක් ගියා. අන්තිමට අපි අර උදේ ආපු කේබල් කාර් එකේ අනිත් පැත්තටත් අපිට යන්න ටිකට් තිබුණා. අපි එතන ටිකට් ගත්තා. හැබැයි ඉතින් ඒකටත් පැය දෙකකට වගේ කාලයක් හිටගෙන හිටියා. මොකද ඒ තරම්ම සෙනග අනිත් පැත්තට යන්න. ඉතින් ගොඩක් අය උදේම හවස් වෙලා ආපු කට්ටියත් ඒ ටිකට්ස් අරගෙන තිබුණා. එතනින් තව ටිකට් ගන්නත් තිබුණා. ඉතින් ඒ විදිහට කේබල් කාර් එකේ අපි අනිත් පැත්තටත් යනවා. මොකද අද අපි ඉන්න තැනට ඉක්මනටම යන්න ඕනේ. දැනුත් 10යි ගානයි වෙලාව රෑ. ඉතින් ඉක්මනට යන්න බෑ නිසා අපි කොහොම හරි දැන් මේකේ ගියා. ආසාවත් ඉතින් ඉෂ්ට කරගන්න ඕනේ හින්දා. ඉතින් ලස්සන දවසක් අපි දෙන්න අද ගත කරා. අපි දෙන්නගේ මතක පොතට ලස්සන මතක ටිකක් එකතු කරගත්තා. ඔයාලවත් ඉතින් ආදරෙන් අපේ මේ ගමනට එකතු කරගත්තා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් මං ඔයාලව බලන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම අපි දෙන්නම ගොඩාක් ආදරෙයි.